සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම කතා කරන්නේ තරමක වෙනස් මාතෘකාවක්. සෑම පුරුෂයෙකුටම තමන්ගේම ආදායම් බදු ගිණුමක්. මොකද්ද මේ ආදායම් බදු ගිණුමක් කියන්නේ? මේ වචනේ අහනකොට පොඩ්ඩක් බය වෙනවා. මොකද අපිට ආදායම් බදු ගිණුමක් ආරම්භ කරනවා කිව්වහම එහෙම නැත්නම් ඒ ගිණුමක් ගැන කතා කරනකොට බය වෙන මා යකෙක් වැනි චිත්‍රයක් මවලා තියෙන. අපි බය කරලා තියෙන්නේ. හරිද? ඒකට ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි පසුගිය ආණ්ඩු පසුගිය රජවල් කවදාවත් මේ ආදායම් බදු කියන එක හරියට ක්‍රියාවලියකට පත් කළා නැහැ. මෙතෙක් කල් පහුගිය 70 අවුරුදු ඉතිහාසය තුළ ආදායම් බදු එකතු කරනවායි කියලා කඩවල් වලට ගෙවල් වලට පැනලා එකතු කරනවා. එහෙම නැත්නම් ටීවී එකේ ෂෝ පෙන්නනවා ආවලා මගහැරියා. ඒක නිකම් මහා පුදුම භයානක දෙයක් විදිහට තමයි මවලා තියෙන්නේ. යකෙක් මවලා තියෙන්නේ. ඒක හරියට දැන් පහුගිය දවස්වල අර ඩිජිටල් ඩෙන්ටිටි එකක් ID කාඩ් එකක් හදන එක යකෙක් කරා වගේ තමයි කරන්න හැදුවා වගේ තමයි. එහෙම නැහැ. මෙන්න මේ ආදායම් බදු ලිපිගොනුවක් ආරම්භ කරන කෙනෙක්. ඒ ක්‍රියාවලිය හරියටම ආණ්ඩුව විසින් ආරම්භ කරොත්, රජය විසින් ක්‍රියා කරොත් අර දියුණු රටවල වගේ ඒක ඇත්තම ජනතාව කැමැත්තෙන් කරන දෙයක් බවට පත් වෙනවා. ඒක නිකන් අපිට ආශිර්වාදයක්. ජනතාවට ආශිර්වාදයක්. ඇයි? ඒකෙන් විශාල ප්‍රතිලාභ ලැබෙනවා. දැන් අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැනේ. අපිට ලැබෙනනේ වක්‍රාණු. අපිට දැන්න ප්‍රතිපාරක ලැබෙන්නේ නැහැ. මම ආදායම් බදුව ගෙවනකොට මම හිතන්නේ මගෙන් ලක්ෂ 5ක් 6ක් කැපිලා යනවා. ඊයක පාරවල් හදනවා, ඉස්කෝලේ නඩත්තු කරනවා, අනිත් සෞඛ්‍ය සේව, ප්‍රී එඩියුකේෂන්, ප්‍රී ඔක්කොම නිදහස්. ඒව ලැබෙනවා. අපි ආදායම් බදුන් තමයි අපි ඒක ලොකුවට ගන්න. හැබැයි ඊට එහා ගිහපු ප්‍රතිලාභයක් ජනතාවට ලබා දෙන්න හොල් ආණ්ඩුවක් සූදානම් වෙලා තිබුණේ නැහැ මෙතෙක් කල. හරි? ඒතර ආණ්ඩුවක් විදිහට ජනතාවට සුදු يعني කෙලින් ලැබෙන වරස්ප්‍රදා කියන්නේ ඒ ගැන ප්‍රතිලාභ ලබා දීලා තිබුණේ නැහැ. හරි? අද මම කතා කරන්නේ ඒ ගැන නිවැරදි ආදායම් බදු ගිණුමක් කියන්නේ මොකද්ද? ඒකේ රටේ සෑම පුරවැසියාම ඒකට සම්බන්ධ කරගන්නේ මොකද්ද? ඒ කරගැනීමෙන් තියෙන වාසිය මොකද්ද කියන එක තමයි මම කතා කරන්නේ. අපි දැන් එහෙම කතා ගන්න ගත්තාම මෙහෙම දෙයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ අපි දන්නවා රටේ ජාතික ආදායම කියන එක. රටේ දියුණුව ගැන කතා කරනවා. සරල වචනෙකින්. රට දියුණු වෙලා. රටේ සල්ලි තියෙනවා. රටේ ජාතික ආදායම තියෙනවා. මොකද්ද මේ? මේ රටේ ජාතික ආදායම, රටේ දියුණුව, රටේ සංවර්ධනය කියන්නේ මොකද්ද? මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුගේ දායකත්වයෙන් සිදුවෙන දෙයක්. ඒක මේ වෛද්‍යවරියද, ඉංජිනේරුවද, එහෙම නැත්නම් වෙනත් ලොකු වෘත්තිය වලින් යෙදෙන අයද, එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ද පමණක් නෙවෙයි. මේ එදිනෙදා කුලී වැඩ කරන. ඒ කියන්නේ මම මේ කුලී වැඩ කරනවා කියන්නේ මේ ඉතිරි රස්සාවක් නැහැ. රස්සාවක් තියෙන සමහරදර තියෙන්න පුළුවන්, සමහරදර නැති වෙන්න පුළුවන්. හොයාගෙන ගිහිල්ලා ගෙවල් වල වැඩ කරන කෙනාට පවා. හොයාගෙන ගිහිල්ලා ගෙවල් වැඩ කරන එක්කෙනා පවා. එහෙම නැත්නම් අපේ ගම් කිසි කෙනෙකුගේ ගෙදරකට සර්වන් කෙනෙක් දවසක් පඩියට ගෙන්න ගන්නව නම්. ඒතර එයත් සේවයක් කරනවා. ඒතර හැමෝම මේ රටේ පාරවල් සුද්ධ කරන කට්ටිය. එහෙම නැත්නම් ක්ලීනින් සර්විස් වල ඉන්න අය. පොල් කඩන අය. මම කියන්නේ ඒ සෑම වෘත්තියේ සියලුම රටේ වටිනා වෘත්තීන්. ඒ වෘත්තීන් වලට නියම ඇගීමක් කළා නැහැ. ඒ වෘත්තීන් මේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලබනවා. ඒ දායකත්වයේ පිළිබඳ ඇගීමක් කරන්න ඒවා කොහෙවත් ලියවෙන්නේ නැහැ. ඒව සටහන් වෙන්නේ නැහැ. මේ කවුද මේ කරන්නේ? අපි කියනවා රටට මුදල් ගේන තේ කර්මාන්තයෙන් ගේන, පොල් කර්මාන්තයෙන් ගේන, සංචාරක ව්‍යාපාරයෙන් ගේන, රෙදි පිළි අපනයනෙන් ගේන, ටයර් අපනයනෙන් ගේන. හැබැයි ඒවට අපනයනෙකුට ඒවට සම්බන්ධ වෙච්ච මිනිස්සු මේකට වෙච්ච දායකත්වය වෙච්ච හැටියට කොහෙවත් සටහන් වෙන්නේ නැහැ, ලියවෙන්නේත් නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ ආදායම් බදු ගිණුම කියන එක වටිනාකම. මොකද්ද මේ ආදායම් බදු ගිණුම කියන්නේ? අපි මෙහෙම හිතමු. දැන් අපි මම මේ පහළම ඉඳන් කතා කරන්නේ. පහළ සුළු සේවයක් කරන දවසේ පඩියට හරි සුළු සේවකයෙක් කරන එක්කෙනා ජාතික ආදායමට සම්බන්ධයි. ඊළඟට ලොකු ව්‍යාපාරණ කරන කට්ටිය සම්බන්ධයි. හැබැයි මේ ලෝකේ දැන් පවතින ආර්ථික ක්‍රමයේ අනුව අපි සීලුම දේ මනින්නේ මුදලින්. ඒ දායකත්වයේ මදින්නේ මුදලින්. අපි කරන ශ්‍රමය අපි කපේන දායකත්වයේ මනින්නේ මුදලින්. එහෙමනම් එතකොට මේ මුදල කියන්නේ එක්ක දෛනික වැටුපක්, මාසික වැටුපක්, අපි එක්ක වාර්ෂික වැටුපක් විදිහට තමයි මේ මුදල මනින්නේ. එතකොට අපි ලංකාවේ ගත්තොත් මේ වාර්ෂික වැටුප කියන එක ලිපුගණු වල ගතවල තියෙන කාටේ
ආණ්ඩුවේ රජයක් ආණ්ඩුවේ රැකියාවක් කරන නැත්නම් රජයේ රැකියාවක් කරන එහෙම නැත්නම් පුද්ගලික අංශේ රැකියාවක් කරන කෙනෙකුගේ විතරයි සටහන් වෙලා තියෙන්නේ. එතකොට අර අනිත් පල්ලෙහා ඉන්න කිසිම කෙනෙකු මම දැන් රටේ හාතිසේ බෞද්ධරේ ඒව සටහන් වෙලා නැහැ. ඒතර ඒ කට්ටිය කොච්චර අවාසියක් තියෙනවද? ඒ කට්ටියගේ දේ මිම්මක් නැහැ. ඒ කට්ටිය සපේන දායකත්වය ගැන මිම්මක් නැහැ. මම කියන්නේ දැන් අපේ මිම්ම මොකද්ද මුදල් ලිපීම කියලා. රටේ ලෝකේ දැන් පඩිය තමයි මිම්ම. ඒතර ඒ පිළිබඳව කිසිම මිම්මක් නැහැ. එතකොට ඒ නිසා එයාලට ලොකු විශාල කියන්නේ මම කියන්නේ විශාලම අපහසුතාවයන්ට ලක් වෙනවා. අලාභයක් වෙලා තියෙනවා. හානියක් වෙලා තියෙනවා. ඒ අනිත් පැත්තෙන් රජයටත්. හරිද? මොකද අපි දන්නවා අපි දැන් බැංක් ලෝන් එකක් ගන්න යනවා. ගියක් හදන්න හරි කාර්යයක් ගන්න හරි ළමයෙකුට ගෙවන්න හරි ළමයෙකුට පිටරටකට යවන්න නැත්නම් ටියුෂන් ගෙවන්න උපාධියක් ලබා දෙන්න හරි බැංක් ලෝන් එකක් ගන්න යනවා. බැංක් ලෝන් එකක් ගන්න යනකොට මොකක්ද අහන්නේ? අපිට පේ සීට් එකක් ගියා දෙන්න කියලා. පේ ස්ලිප් එකක් ගියා දෙන්න කියලා. එහෙම නැත්නම් අපේ ආදායම් පෙන්වන්න ඕන. අර රටේ සාක්ෂියේ බෞද්ධයක් වැඩ කරන ජනතාවගේ සාමාන්‍ය ජනතාවට එහෙම දෙයක් පෙන්වන්න පුළුවන්ද? බෑ. එයාට පෙන්වන්න බෑ. ඒතකොට ජීවුන රටවල නම් ප්‍රධාන දේ තමයි මෙන්න මේ ටැක්ස් ගොනුම කියන එක. ටැක්ස් ලිපි ගොනුම ගිනුම. ඒතර ඒකේ අවුරුද්දක් අවසානයේ අපි මොන වැඩේ කරත් අපි ටැක්ස් පුරවනවා කියලා පුරවනවා. ටැක්ස් රිටර්න් කියලා කියන්නේ ප්‍රතිලාභ ලබා ගැනීම. එතෙන්දී අපි අවුරුද්දක අපි හම්බ කරපු ගාන අපිට සටහන් කරලා දාන්න පුළුවන්. මම කියන්නේ දැමින් වාසිය මම පස්සේ කතා කරන්න. සටහන් කරලා ආණ්ඩුවේ සම්බන්ධක. ඒ කියන්නේ ආණ්ඩුවේ අපි තුමු කියන්නේ බදු අය කරගන්න ආයතනයට අපි දනුම් දෙනවා. ඒ කියන්නේ ඒකට අපි ඉස්සර නම් තිබුණේ කොළවල පුරවන දැන් ඔන්ලයින් එක කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? මම කුලි වැඩ කරන මාසෙට ලක්ෂය හම්බ කර ඒක අවුරුද්දට ලක්ෂයකින් හම්බ කර ලක්ෂ 2 කියලා ඒක සටහන් වෙලා තියෙනවා. ඒතර ඒ අනුව ප්‍රතිලාභයක් මට ලබා ගන්න පුළුවන්. හරි. ප්‍රතිලාභය ගන්න පුළුවන්. ඒතර මේ ලිපිය මගේ තියෙන ලිපි ගොනුට බැංකුවට ගිහින් පේන්න පුළුවන් මම මෙන්න ගිය අවුරුද්දේ මෙච්චර ආරම්භ කරලා තියෙනවා. ඒක හරි ස්ථිර එකක්. ඒක හරි කියන්නේ ඒක තමයි උගාක්ම ප්‍රබලම සාක්ෂිය ආදායමට. හරි. එතකොට ඒ විතරක් නෙවෙයි. දැන් මෙන්න මේ අපි ආණ්ඩුවේ රැකියාවක් කරන කෙනෙක් එහෙම නැත්නම් පුද්ගලික ආයතනයක කරන කෙනෙකුට තමන් අවුරුදු 50ක් 60ක් 65ක් ගියාට පස්සේ බැරි වෙනකොට අපි කියන්නේ බැරි වෙනකොට රිටයර්මන්ට් කියන එක අදාළ වෙන්නේ නැහැ දිගටම වැඩ කරන අයට. ඒක නම් මේ කතාව කියන්නේ. බැරි වෙනකොට රිටයර්මන්ට් කිව්වොත් මොකද වෙන්නේ? අවුරුදු 50න් හරි 55න් හරි 65න් රස්සාවෙන් අයින් වෙනකොට. අපි කාටත් රිටයර්මන්ට් එකක් තියෙනවනේ වැඩ කරන්න බැරි වෙනකොට. වැඩ කරන්න බැරි වෙනකොට කුලි වැඩ කරනකොට වැඩ කරන්න බැරි වෙනකොට. ඒකට ඊට පස්සේ එයා ජීවත් වෙන්නකො. අර යට නම් සමහරට පෙන්ෂන් එකක් තියෙන්න පුළුවන්. ඒකත් මම කියන්නේ නැහැ ඊතරම් ඒක ඒ විදිහට වෙන්න ඕන කියලා පෙන්ෂන් එකක් තියෙන්න පුළුවන්. එමෙතන අපි UPF කියලා කියන අර්ථසාධක කර්මදල් තියෙන්න පුළුවන්. ETF කියනවා එක එක දේවල් වලින් හම්බෙන්න පුළුවන්. අපි රටේ බහුතරයක් වෙන අනික් කටට ඒක තියෙනවද? නැහැ. එහෙමනම් මෙන්න මේ අපිට පුළුවන් වෙන ආණ්ඩුවක් විදියට රජයක් විදියට පරිපාලනයක් විදියට රටේ සියලු දෙනාගේම එයා කියන්නේ එයා දරපු දායකත්වය අනුව රිටයර්මන්ට් එකක් වෙනකොට සමාජ ආරක්ෂා අපි කියන්නේ සෝෂියල් සිකියුරිටි කියලා තමන්ගේ ජීවත් වීම සඳහා පඩියක් අපි කියන්නේ දීමනාවක් ලබා දෙන. ඒ කියන්නේ සෝෂියල් සිකියුරිටි සමාජ ආරක්ෂා මුදලක්. දැන් ජීවුන රටවල මෙතෙක් කලක් වැඩි කරාම ඉතින් ඇවිල්ලා ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. මේ සෝෂියල් සිකියුරිටි එකෙන් තමයි ජීවත් වෙන්නේ. ඊට අමතරව තමන්ට පුළුවන් රිටයර්මන්ට් ප්ලෑන් ගහන්න like UPF වගේ EPF වගේ රිටයර්මන්ට් ප්ලෑන් ඒ වගේ තියෙන්න පුළුවන්. නැත්නම් බැංකුවක දාන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව හැමෝටම අර කරන ප්‍රධානම කාරණේ සෝෂියල් සිකියුරිටි. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මේ සිංහලෙන් කියනනම් ආදායම් ප්‍රතිලාභ. ඒතර මම අර මේ නැවත කියන්නේ මේ රටේ වැඩ කරන බහුතර ජනතාවට මේ වරම නැහැ. එයා කරන ජාතික ආදායමට දක්වපු දායකත්වයට කොහෙවත් මැනෙන්නේ නැහැ. එයාට බැංක් ලෝන් එකක් ගන්න බෑ. එයාට කොහේ හරි ආදායම පෙන්වන්න ඕන කිසිම තරමක ඩොකියුමන්ට් එකක් නැහැ. ඇගීමක් නැහැ. හැමදාම කතා කරන්නේ නිකන් මුකුත් නැති කෙනෙක් විදියට. ඒතර එහෙනම් මෙන්න මේ ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරාම තියෙන වාසිය තමයි අර සියල්ලම මැකිලා යනවා. අර අයත් සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ තුලින් යාට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් කිසිම කාදරයක් නැහැ. කඩවල වලට පනින්න ඕනේ නැහැ. කායතන වලට පනින්න ඕනේ නැහැ. කොච්චර හම්බ කළාද බලන්න. එතකොට එයාගේ බදු වාර්තාවක් තියෙනවා. හැමෝම පුරවන්න ඕනේ. ඒ බොරු කරන්න බෑ ඊළඟට ඒවල ලින්ක් වුණාම බැංකුවට ලින්ක් වුණාම පුරවන්න වෙනවා. එතකොට දැන් කෙනෙක් බය වෙනෝනේ අපෝ මට කොහොමද දැන් මේ ෆයිල් එකක් ඕපන් කරගම මගේ ආදායම් බදු ගෙවන්න ඕනේ. එහෙම දෙයක් එහෙම වෙන්නේ නැහැ.
දැන් උදාහරණයක් විදිහට දැන් වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා වැඩි වුණොත් තමයි බදු ගෙවන්නේ. එහෙනම් පොඩි ප්‍රතිශත වලින් වැඩි වෙන්නේ. ලක්ෂ 18ට වඩා වැඩි වුණොත්. එතකොට මේ ලක්ෂ 18ට ඇතුළුයි අපි ගන්න. ඒක දැන් අපේ දැන් පොඩි ප්‍රශ්නයක් කළා තියෙනෝනේ මේ කොහොමද මේ අර ඉන්ට්‍රස්ට් එක බැංකුවේ ඉන්ට්‍රස්ට් එකට විත්හෝල්ඩ් එක කරන්න කියලා. ඒ වෙලාව තියෙන අධි ක්‍රමයක් නැති නිසා. හැබැයි අපි අර ටැක්ස් ෆයිල් පුරවනවා අපිට කියන්න පුළුවන් අපි ඉන්ට්‍රස්ට් එකෙන් කොච්චර ආදායමක් ලැබුවද. අපි මල් පළ විකුණන කොච්චර ගෙදර පොඩි මල් පළ විකුණනවා කියනවා මගේ ජොබ් එකට අමතරව ඒකෙන් පොඩි ආදායමක් ලැබුවද. එහෙම නැත්නම් මම හවසට පොඩි බීච් එකේ ගිහිල්ලා මොන හරි පොඩි හරි ආදායමක් ලබන දෙයක් කරනවා කියමු. ඒතර ඒකත් ලියනවා. ඒතකොට අර ඔක්කොම පැන්න ලක්ෂ 18ට පැන්නට පස්සේ තමයි ආදායම ලැබෙන්නේ. හැබැයි වටිනකම තියෙන්නේ මොකද්ද? දැන් මේ වගේ රටවල මේ ඔක්කොම දාන්න කැමති. ඇයි? තමන් ඒ වැඩියෙන් දැම්ම තරමටම තමයි තමන් ගේපු බදු ප්‍රමාණ තමන් කරපු ජාතික ආර්ථිකයට දක්වපු ප්‍රමාණය පෙනෙන්නේ තමන් ටැක්ස් ෆයිල් එකේ ලියුව ගන්නට. ඒතර මොකද වෙන්නේ? අර මම කිව්ව සෝෂියල් සිකියුරිටි එක බැංක් ලෝන් එකක් ගන්න ගියාම ඒ සියලු දේවල් වලදීම අර ප්‍රතිලාභය ලැබෙනවා. හරි. එතකොට ආණ්ඩුවක් දැනගන්න ඕනේ මේ ප්‍රතිලාභ ජනතාවට ලැබෑ දෙන විදිහට සෝෂියල් සිකියුරිටි සිස්ටම් එකට මේක දායක කරගන්න එක. සිස්වත්ත ගන්නකොට බැංක් ලෝන් ගන්නකොට මෙන්න මේ ටැක්ස් ලිපි ගොනුව. නැත්නම් ටැක්ස් ෆයිල් එකේ ඒ ලිපි ගොනුවෙන් විස්තර ලබා දීමට ක්‍රමයක් හැදීම. ජනතාවට මෙන්න මේව පැහැදිලි කරන දෙනවා ජනතාව කැමතියි. මං ලැබෙන ප්‍රතිපාදන පොඩ්ඩක් එතන මේකේ වාසිය. මම පොඩ්ඩක් කරගෙන යන්න නිකන් පිළිවෙලකට උදාහරණයක් විදිහට අපිට පුළුවන් මෙම ක්‍රියාව තුළ ලැබෙන ප්‍රයෝජන මම පොඩි සරල ලෙස දැක්වුවොත් එක පුරවැසියාට තමන්ගේ ආදායම නීත්‍යානුකූලව පෙන්වීමට හැකියවීම සහ එමගින් සමාජ තරාතිරම නොසකා මුල් ආයතන වලින් සේවය ලබා ගැනීමට හැකියවීම. දැන් තේරෙනවනේ අපිට පුළුවන් මුල් ආයතන වලට ගිහිල්ලා මේක පෙන්නලා ඕනලාවක බැංක් ලෝන් එකක් ගන්නද වෙනත් දෙයක් කරගන්න පුළුවන්. හරිනේ? ඒ වගේ දෙක පාසල් විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව පාසල් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ඒ වගේ අස්වැස්ම වැනි නොයෙකුත් සමාජ සුපසාධන ලබා දීමදී එවන්නක් ලබා ගැනීමේදී නිවැරදි දත්ත පැවතීම. දැන් අපි ශිෂ්‍යත්ව ගන්න මහ පොළොව ශිෂ්‍යත්වය. සමහර අයට මහ පොළොව ශිෂ්‍යත්වය තිබුණේ ඉස්සර මොකෝ ආදායම් දැන් ආණ්ඩුවලා කියලා කරන එක්කන පෙන්නනවා. අර ගෙදර ලොකු ඉඩම් කඩම් තියෙන කුඹුරු තියෙන එයාගේ ආදායම් පෙන්නන ක්‍රමනේ ග්‍රාම සේවකනේ ලියන්නේ. එයාට ඉතින් ඒව ක්‍රම තියෙනවා. ඒව නෑ. එයාට මහ පොළොව තියෙනවා. අර ටීචර් කෙනෙක් වෙච්චරේ ඒ කාලේ මගේ කාලේ මම මේකේ අඩුපාඩියක් ලැබී කෙනාට මහ පොළොව ශිෂ්‍යත්වෙ වෙන්නේ නෑ. ශිෂ්‍ය ආධාර නෑ. හැබැයි අර ලොකු මුදල් තියෙන වාහනක් තියෙන කෙනාට තියෙනවා. ඒ නිසා මෙන්න මේ ටැක්ස් ෆයිල් එක මගේ නිවැරදි දත් වෙනවා. ඒ අහවල් කාලට එකතු කරන්නේ පහුගිය දවස්වල අස්සනුම අර මේ ආණ්ඩුවෙන් මම දැක්ක අර 15000 දුන්නනේ. ඒ වෙලාවේ ප්‍රශ්නයක් වුණ කාටද දෙන්නේ හොයාගන්න බැරුණා හරියට. ඒ නිසා අර එක අර ඉස්කෝලේ ළමයින්ට දුප්පත් ළමයින්ට 10000ක් දුන්නනේ. ඒක හොයාගන්න බැරි වුණා කාටද දෙන්නද බැරි වුණාද කියලා. හරි අමාරුවෙන් ඒක විවිධ ක්‍රම දාලා. හැබැයි මේ වගේ ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා නිවැරදි දත්ත අවුරුද්දක් අවසානයේ ලැබිලා තියෙනවා නම් ඊළඟ අවුරුද්දේ වැඩ කටයුතු කරගෙන යනකොට ඉබේම ඔටෝමැටිකලි ඒක එනවා. හරි. එතකොට ඒක මොකද්ද? අන්නේ දත්ත තිබීම මගින් ඒ සුපසාධන කටයුතුවලදී පහසු වෙනවා. තුන්වෙනි කාරණය තමයි මේකට ග්‍රාම සේවක හෝ වෙනත් පුද්ගලෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. තමන් සම්බන්ධ කරලා දෙනවා. බොරු කරන්න බෑ. ඒතකොට තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ වෙන්නේ නැති නිසා ඒ එක්රැස් කරන දත්ත සාර්ථකයි. දැන් අපි පහුගිය දවස්වල අහපු අර වී පිළිබඳව දත්ත වැරදි කිව්වා. අස්වැසුම පිළිබඳව දුප්පත් පවුල් ඒව ගැන දත්ත නැහැ. ඒ දත්ත වැරදි. ඇයි? බොරුව කරන්නේ. ඒ නිසා දැන් මේ වගේ ටැක්ස් ෆයිල් ආරම්භ කිරීම මගින් එහෙම නැත්නම් ආදායම් බදු ලිපිගොනු ආරම්භ කිරීම ගිණුමක් ආරම්භ කිරීම මේ සිවල්ලම නිවැරදි වෙනවා. ඊට පස්සේ එදිනදා කුලී රැකියාවේ යෙදුණු තැනැත්තාගේ සිට ඉහළ වැටුප් සහිත රැකියාවේ යෙදුණු තැනැත්තා දක්වා තමන් ආර්ථිකයට කරන ලද දායකත්වය අනුව විශ්‍රාම යාමෙන් පසු සමාජ ආරක්ෂක ඒක අපි කියන සෝෂියල් සිකියුරිටි ගෙවීමක් ලබා ගැනීමට හැකි වීම. ඔය ජනතාවට කියන්න ඕන. ඒතොර ඒ තමන් දායක දත්ත අනුව දැන් මේ සමහර රටවල ඇමරිකාව වගේ තියෙනවා මෙච්චර කොටසක් 40ක්. මෙන්න මේ යගේ ඒකකයක් තියෙන මේ ගන්න පැන්නට පස්සේ අපි සෝෂියල් සිකියුරිටි එකට අපිට එලිජිබිලිටි වෙනවා. ඒ කියන්නේ අපි ඒකට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙච්චර ඒකක 40ක් තියෙන ඒක උනාට පස්සේ මම ඒක වැඩි විස්තරයක් නැහැ. කියන්නේ මේ වගේ එතකොට එතකොට මිනිස්සු කැමති වෙනවා. තමන් ගන්න සියලුම ආදායමම දක්වනවා. අන්න ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ උගා බැංක් ලෝන් එකක් ගන්න ගියාම තමන්ගේ අවුරුද්දේ ආදායම වැඩි නම් අන්න ඒ සියල්ලම ඒක ලියනවා.
ප්‍රශ්න නැහැ තමන් වැඩියෙන් ගත්තා කියලා ටැක්ස් වැඩියෙන් ගෙවෙන්නේ නැහැ මොකද ඒ සීමාවට අඩු කට්ටියට ආදායම් පෙන්වුවා කියලා සීමාවෙන් උඩ පැන්නේ නැත්නම් අප්සෙට් කියන්නේ ආදායම් බදු ගන්න නැහැ උඩ පැන්නා මොකද වෙන්නේ උඩ පැන්නුණා පොඩි ටික ටික ක්‍රමයකරනේ වැඩි වෙන්නේ ඊට පස්සේ අපිට පුළුවන් අපි පුරවනකොට අපි වියදම් දක්වන්න පුළුවන් මොකද්ද ලක්ෂ 18 කියන්නේ ස්ටෑන්ඩඩ් එකනේ සාමාන්‍යකනේ හැම පවුලටම ලක්ෂ 18 තියෙනවා. හැබැයි අපිට කියන්න පුළුවන් අපිට පුළුවන් ක්‍රමයක් හදන්න පුළුවන් ආණ්ඩුව කරන්න ඕනේ ස්ටෑන්ඩඩ් නොවන. ඒ කියන්නේ අපි හිතනවා අපිට ලක්ෂ 18 වඩා වැඩි අපිට ප්‍රමාණයක් ඕන කියන අපි වියදම් පෙන්වන්න පුළුවන්. මොකද්ද? අපිට තියෙනවා මම දරුවන්ට ඩේ කෙයා වලට ගෙවලා තියෙනවා මම සුබ සාධන කටයුතු වලට ගෙවලා තියෙනවා පන්සල් වලට දීලා තියෙනවා එක තැන් වලට දීලා තියෙනවා මෙච්චර මගේ පවුලේ මේ වගේ ඩිසේබල් අය ඉන්නවා මගේ පවුලේ දෙමව්පියෝ මම බලා ගන්න ඒ වගේ වලට යන වියදම් දක්වලා ළමයි ඉන්නවා කුඩා දරුවෝ ඉන්නවා ඒව දක්වලා මට පුළුවන් අර ගාන තව වැඩි කරගන්න. ඒ කියන්නේ එහෙම ක්‍රමයකට හදන්න ඕන. කියන්නේ මේ වගේ මේ වාස් තියෙනවා. ඊළඟ තමයි අවහිරතාවයෙන් තොර මේ රජයට ගෙවිය යුතු බදු මුදල් ස්වයංක්‍රීයව ලබා ගන්න පුළුවන්. ආණ්ඩුවට පුළුවන් කිසිම කරදරයක් නැතුව ස්වයංක්‍රීයව මෙන්න මේ රජයේ බදු මුදල් ලබා ගැනීම හැකියාව තමයි. එමගින් සමාජ සංවර්ධන ළඟා කර ගැනීමට පුළුවන්. ඒතර මේ බදු මුදල් වලට දඟලන්න දෙයක් නැහැ ආණ්ඩුවට. කෑ ගහන්න දෙයක් නැහැ. ඒතකොට ඒව හරියට එනවා. කියන්නේ ඒ දෙපාර්තමේන්තුවේ ඉන්ටර්නල් රෙවිනියු එක කරා එක එනවා. ඒ ආවට පස්සේ මේ මුදල් හොඳට භාණ්ඩාගාරයට වෙන ආපහු සමාජ කටයුතු කරගෙන යනවා. සමාජයට ආපහු අපිට එනවා ඒව ආපහු මුදල් එනවා. ප්‍රතිපාදන කෙලින් වෙන ප්‍රතිපාදන විදිහට එනවා මං කිව්ව විදිහට සිස්වත ලබා ගැනීම, සෝෂියල් සිකියුරිටි ලබා ගැනීම, ඒ වගේ දේවල් ඊට අමතරව පාසල් වලට නිදහස් අධ්‍යාපනයට නිදහස් සෞඛ්‍ය සේවයට තව වැඩි මුදල් එකතු වෙනවා. ඒ මෙන්න මේ කාරණා කියන එක ඉතාල වැදගත් වෙනවා. මේ පිළිබඳව දැන් මම කතා කරේ මම හිතනවා ආණ්ඩුවක් විදිහට මේ රජය මේ දැන් රජය පාලනය කරන ආණ්ඩුව විදිහට ඉක්මනින්ම මේ පිළිබඳව සාකච්ඡා බලයි කියලා තව මම සරලංගිමත් දුන්න අපි ඉකොනොමිස්ට්ලා ඉන්නවා ওই පිළිබඳව දක්ෂ විශේෂඥයෙක්ලත් එක්ක කතා කරලා නිවැරදි ක්‍රමයකට ලිපිගුණ ආරම්භ කරන්න දත්ත සුරක්ෂිත කරලා සෑම ආයතනයකට බැංකුවටද පොලිසියටද සීනුම ආයතනවලට මේ දත්ත ලබා ගැනීම ලින්ක් කරන ඩිජිටල් කරණය කරනවා ආයතන ලින්ක් කරන ඒලා ලබා ගන්නාම මේ රටේ ජනතාවට පහසුවක් ජනතාවට රටේ ආර්ථිකයට පහසුවක් විශාල ලාභ කොටසක් ලැබෙනවා මම හිතනවා මේ පිළිබඳව රටේ ජනතාවත් ආණ්ඩුවත් වර්තමාන පරිපාලනයක් ඉක්මනින්ම කියන්නේ යාගේ ඇස යොමු වේවායි කියලා මම හිතනවා යොමු වේ කියලා මම ප්‍රාර්ථනා කරන හැම වෙන්න කියලා ඉතින් ඔබ සියලු දෙනාටම නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා